ඔයාට ඔයාගේ මුළු ජීවිතේම එයා නේද? ගමනක් ගියත් කොහේ ගියත් එයත් එක්ක කතා කරන්න තියෙන ටයිම් එක මිස් කරගන්න නැහැ නේද? සමහර වැදගත් දේවල් පවා වැදගත් මිනිස්සු පවා එයා නිසා නැති කරගත්ත නේද? එයාට ඔයා කියන්නේ මේ ලෝකේ ඉන්න එකම එක තවත් පුද්ගලයෙක් විතරයි. එයා වැඩ ඇරිලා ගෙදර ආවම එයාට ඔයා එක කතා කරන්න තියෙන පුංචි වෙලාවක්වත් එයා ඔයා වෙනුවෙන් වෙන් කරන්නේ නැහැ නේද? එක්කෝ යාළුවොත් එක්කයි. එහෙමත් නැත්නම් කොහේ හරි ගිහින් සෙල්ලම් කරන්න යයි. ඒ තියෙන පුංචි වෙලාවවත් ඔයා වෙනුවෙන් කැප කරන්නේ නැහැ නේද? එක්කෝ කියයි මියුසිකල් එකක් බලන්න යන්න තියෙනවා කියලා. නැත්තම් කියයි යාළුවෝ එක්ක සෙට් වෙන්න ඕනේ කියලා. මෙහෙම ගිහින් ගෙදර එද්දි පාන්දර 1-2යි. ඉතින් ඊට පස්සේ නිදිමතයි කියලා නිදා ගන්නවා. මෙහෙම ආදර කතා ඕනි තරම් ඇති. කොල්ලා මෙහෙම කරද්දි කෙල්ලෝ උන අපි කරන්නේ කොට්ටේ බදාගෙන අඬන එක. උදේ පාන්දර අපේ දුකට එයාගෙන් එක දිගට මැසේජ් දාලා ආදරේ වෙලාව ඉල්ලලා අඬද්දි ඌ උඹට කිව්වා නේද උදේ පාන්දර මූස්තර නොකර ඉඳපන් කියලා. ඉතින් ගෑනු අපි බොළඳයි. අවංකව ආදරය කරන ගෑරිට යාළුවෝ ඉඳියේ නැහැ. ඒකි හැමදේම කිව්වේ තමන්ගේ කොල්ලට. හැම දෙයකම හෙද්දී තමන්ගේ කොල්ලා. ඒත් ඌට හැමදේටම කිව්වට ඌ කියනවා ඒව අහන්න වෙලාවක් නැහැ. දවසම මැරිලා වැඩ කරලා නිදාසේ ගෙදර ඉන්න ආවම උඹත් මගේ ඔළුව කනව නේද කියලා බනිනව ගෑනුන්ට. අවංක ගෑනු හැමදාම අඬ හරි පස්සෙන් ගියේ ගණන් නොගන්න පිරිමි පස්සේ. ඒත් පිරිමි හැමදාම නැති කරගත්තේ අවංක ගෑනු. ඕකයි ඇත්ත කතාව. උන් තේරුම් ගනිද්දි පහුවෙනව වැඩි. උන් තේරුම් ගත්තේ නැහැ නැහිගෙන ආදරය කරන ගෑනු හැමෝටම ලැබෙන්නේ නැහැ කියලා. උන්ව දාලා යන්නේ නැහැ කුණුහරුපෙන් බැන්නත් ඌ ළඟ ඒකි ඉන්නව කියලා උන් දන්න නිසා. ඒකි ගණන් ගත්තේ නැහැ. හැබැයි දවසක ගෑනු ආදරේ අතාරින්න ගන්නවා. ඒ ඉවසලා බැරිම තැන සදහටම. ගෑනු එහෙම කරන්න ගත්තට පස්සේ මිනිස්සුන්ට ඒක නවත්තන්න බෑ. කොච්චර පස්සෙන් ගියත් ඒ ගෑණි කලින් ඉඳපු තාත්තට ගන්න බෑ. කියවන ගෑනුත් එහෙම. උන් කියෙව්වේ තමන්ගේ පිරිමිය ඇහුම්කම් දෙනවා කියලා හිතපු තැන. හැබැයි පිරිමිය ඒව ඇහුම්කම් දෙන එක ප්‍රතික්ෂේප කරපු දවසට ගෑනු සදහටම කටවහ ගන්නවා. දන්නව ගැහණියෙක් සතුටින් කියලා තීරණය වෙන්නේ ඒකිගේ hina වෙන්නේ නෙමෙයි. hina වෙන්නම් බොරුවට හරි පුළුවන්. උඹලා කතා කරලා බලපන් ගෑනු චරිත එක්ක. උන් කියන කතා ඇතුළේ හැංගිච්ච දේවල් ඇති. ලස්සනට hina වෙන ගෑනු ඇතුළේ ලොකු දුක් කන්දරාවක් උහුලන ගෑනු ඕනි තරම් ඉන්නවා. සමහර ගෑනුන්ට කවන්නේ මිනිහා විතරයි ඉන්නේ. කවන්නෙත් මිනිහා. ඒත් සමහර ගෑනුන්ට ඒ කිසිම දෙයක් ආදරයක් පොඩ්ඩක්වත් ලැබෙන්නේ අනේ මට අද කවන්න මං හරි ආසයි කියද්දි මොන විකාරයක්ද ඔයි කියලා යන පිරිමි ඕනි තරම් සමාජයේ ඉන්නවා. සමහර පිරිමි ගෑනුන්ට ඉන්නේ තමන්ගේ පිරිමිය විතරයි. ඌත් නැති දවසට තමන්ට තමන් විතරයි කියලා කණ්ණාඩි ඉස්සරහට ගිහින් තනියම කියවනවා ගෑනු. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම කරන්න කියන දැනට මිනිස්සු පත් කරනවා ගෑනුන්ව. ඒ වේදනාව වචනයෙන් කියන්න බෑ. නැති වුණාම බැරිම තැන පොතක් අරන් ලස්සනට ලියන්න ගන්නවා මේ දුක. ගෑනු තමයි ගොඩක් තැන්වල අසරණ උනේ. එළියට හිනාව පෙන්නගෙන කොච්චර හිත ඇතුලෙන් අඬන ගෑනු ඉන්නවද? ඉතින් එහෙම ගෑනු එක්ක පිරිමි අනන්තවත් ඉන්නවා. හැබැයි ඇත්ත තේරුම් ගන්නේ නැහැ පිරිමි. ඉතින් මේ වේදනාව කියන්න ආවොත් අහන්න.
මොකද මේ ගෑනු හිත ඇතුලේ ලොකු වේදනාවක් තියාගෙන ඉන්නේ. මොකද එයාගේ හිත ටිකකට හරි සැනසෙනවා. ඒ කතාව අපි අහගෙන ඉඳියම. තමන්ගේ පිරිමියා අඳින්න ඇඳුමක් ගන්න සල්ලි දෙන්නේ නැති. උන් හිතන්නේ ඇඳට ගියාම හැමදේම හරි. හම්බ කරලා ගෙවල් හැදුවම හරි කියලා. මෙහෙම පිරිමි ගෑනුන්ගේ හරි වටිනකම තේරුම් ගත්තේ නැහැ. ගෑනු හරි ආසයි පිරිමියා තනියම හිතලා පොඩි දෙයක් හරි දෙනවට. සර්ප්‍රයිස් කියන්නේ. ගෑනු හරි කැමති පොඩි සර්ප්‍රයිස් වලට. උපන් දිනේට ලොකු දේවල් දෙන්න බැරි වුණත් පොඩියට හරි දෙයක් දෙනවට ගෑනු හරි කැමති. ඒ වගේම ගෑනු කරන එක වැරැද්දක් තියෙනවා. පිරිමිය මොනව කරත් කටවහන් ඉන්නවා. Taman නිවැරදි නම් අපි පිරිමිය හැම දෙයකම කෑ ගහනකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඔයා අහන්නේ එයාගෙන් ඇයි මට බනින්නේ? ඇයි ඔයා මට මගේ දේවල් ඔයා එක කියන්නවත් දෙන්නේ නැත්තේ? ගෙදරට බඩු ගෙනල්ලා දාපු පාලියට හැමදේම හරිද කියලා. ඇයි ඔයාගේ දේවල් මට කියන්නේ නැත්තේ කියලා. මට කියලාත් අවශ්‍යතාව තියෙනවා කියලා ඔයා වැරද්දක් නොකරන ගෑණියෙක් නම් පිරිමියෙක්ගෙන් අහන්න අයිතියක් තියෙනවා. මං අද සමාජ දැකපු දෙයක් තමයි මේ කිව්වේ. පිරිමියා ගැහැණු චරිතය දිහා හරි වෙනස් විදියට බලන්න. එයාලා හිතන්නේ එයාලා වැඩට ගිහිල්ලා ඒ සල්ලි හම්බ කරගත්තම හැමදේම හරි කියලා. ගෑණි ගෙදරට වෙලා උයන්න ඕන, හැමදේම කරන්න ඕන. පිරිමියා කියන බැනුම් අහන්න ඕන. පිරිමියා ගන්න හැමදේටම හිස නවාගෙන ඉන්න ඕන. එහෙම එකක් නෙමෙයි. බැන්නත් කටවහගෙන ඉන්න ගෑනෝ අද සමාජයේ ඕනි තරම් ඉන්නවා. පිරිමින්ට යට වෙලා එහෙම වෙන්න එපා. මම කියන්නේ පිරිමියෙක්ට ගරු කරන්න ඕනේ. පිරිමියට ගරු කරනවා කියන එක වෙනයි. හැම දෙයකටම නිවට කමන කටවහගෙන ඉන්නවා කියන එක වෙනයි. ගැහණි වැරද්දක් කරන්නේ නැත්නම් පිරිමියා වැරද්දක් නැතුව ගැහණියෙක්ට බනිනව නම් එතන ප්‍රශ්නේ තියෙන්නේ පිරිමියාගේ. මොකද ඒව තේරුම් කළා දීලා හදාගන්න. මොකද ගැහණු කියන්නේ ස්ට්‍රෙස් පිට ඉන්න જાතියක්. ඒක පිරිමින්ට තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම මේ වැරදි. ගැහණු කියන්නේ සෙල්ලම් බඩු නෙමෙයි. පිරිමියට ගරු කරන එක වෙනයි. හැම දෙයකටම ඔළුව නවන් ඉන්න එක වෙනයි. ගරු කරන්න ඕන තැන්වලදී ගරු කරන්න ඕනි කියලා හැම දෙයකටම ඔළුව නවන් ඉඳියොත් ඔයත් තව කෙනෙක්ගේ රූකඩයක් විතරයි. Taman නිවැරදි නම් පිරිමියා නෙමෙයි. කවුරු මොනවා කිව්වත් කටවහන් ඉන්න එපා. හැමදාම ගෑනු කරේ අනුන්ගේ වැරදි වලටත් තමන් බැනුම් අහන් මුල්ලකට වෙලා අඬපු එක. ඉතින් අද සමාජ ගොඩක් මම දැකලා තියෙනවා මේ ප්‍රශ්න. ගොඩක් අය මට කමෙන්ට් කරලා තිල්ලුවා මෙන්න මේක තේරුම් කරලා දෙන්න කියලා. මගේ ඉස්සර වීඩියෝස් වලට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. දැන් රීච් වෙන ප්‍රමාණය අඩුයි. මම දන්නේ නැහැ මොකද කියලා. මට වීඩියෝස් එම දාගන්න බැරි වෙනවා. සමහරු මගේ වීඩියෝ බලලා බනිනවා. සමහරු මගේ වීඩියෝ බලලා hina වෙනවා. සමහරු ගොඩක් ආසයි මගේ වීඩියෝ වලට. ඉතින් බලන්න කැමති පිරිස මාත් එක්ක ඉන්න මම යාළුවන්ට හුඟක් ආදරෙයි. මම ඉස්සරහට වීඩියෝස් ගේන්න බලන්නම් ගොඩක් දුරට. මට එක දිගට වීඩියෝස් දාගන්න විදියක් නැහැ. ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි. මම පුළුවන් හැම වෙලාවෙම ඔයාලට වීඩියෝ එකක් ගේන්න. පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම.